මා ඒ තරුණයාට අත දිගු කරද්දී ඔහුද මගේ අත අල්ලගත්තේ එසේ පවසමින්. ඒ රළු උණුසුම් අතේ ග්‍රහණය මෙන්ම ඒ තියුණු දුඹුරු පැහැ දෑස්වල බැල්මද එන්න එන්නම ප්‍රබල වෙද්දී මා අත ඇදලා ගත්තේ හිතේ සියුම් කේන්තියක්ද ඔහු පිළිබඳව ඇති වෙද්දී. මිස්ටර් යුගාන්, මොකද්ද හේතුව අපේ මාගට් ප්‍රයිස් එකටත් වඩා වැඩි ගාණක් ගෙවන්න? ඇත්තටම පාරිභෝගිකයෙක්ගෙන් ඒ විදිහට අහන්න හොඳ නැති වුණත් මේ මනුස්සයා එක්කනම් ඩීල් එකක් නොගහන තරමට හොඳයි කියලා හිතුන නිසාමයි මං ඕනාවට එපාවට එහෙම ඇහුවේ. මෙහෙමයි මිස් ආශිර්වා. දුර්ලභ උසස්ම තත්ත්වයේ වටිනාකමක් තියෙන දෙයක් දැක්කහම මං ඒක දිහා බලන්නේ බිස්නස් කාරයෙක් විදිහට විතරක් නෙමෙයි. මට ඕනි ඒ දේ මගේ කරගන්න කොහොම හරි. කට කොනකින් නගාගත් අමුතුම සිනහවක් මුහුණෙහි රඳවාගෙන පුටුවෙහි පිටුපසට බර වෙමින් ඔහු එසේ පැවසුවේ. ඒක මලක් වුණත් වෙන දෙයක් වුණත් අනිත් මිනිස්සු ඔයාගෙන් ඉල්ලන ගානට වඩා ඉහළින් ගිහින් හරි මට ඕන දේ මම මගේ කරගන්න එක මගේ පුරුද්ද. කොහොම හරි අන්තිමට ඩීල් එක සාර්ථකව නිමාවට පත් වුණේ සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා ඩොලර් 35000ක් ඒ ආයතනයෙන් ගෙවන්න එකඟතාවයකට පැමිණෙමින්. හවස 4 වෙද්දී බස් එක කොටුව බස් ස්ටෑන්ඩ් එකට එනවයි කියපු නිසාම මම වැඩ ඔක්කොම ඉවර කරලා නංගිව ගන්න ගියේ. අම්මෝ අක්කේ මාරු මහන්සි. ඔයා කිව්ව ගමන්මයි මං එහෙම පිටත් වුණේ. දැනටමත් ඉස්කෝලවල වලට ළමයි අතුරත් කරගන්න පටන් අරන් කෙල්ල. ඒ නිසා ඉතින් අයියා කිව්වා දැම්ම කෙල්ලට එන්න කියන්න කියලා. එයා දන්න ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. ඔයාව හොඳම ඉස්කෝලේකට එයා දායි. ඇත්තමයි අක්කේ, මේක නම් ඔයා පෙර කරපු පිනක්. කොහොම හිටිය අපිද දැන් මෙහෙම ඉන්නේ. අක්කා දන්නවද මමත් තීරණය කරා අක්කා වගේ ඉන්න. මම වගේ කිව්වේ? අක්කා නිතරම වගේ කවුරු මොනවා කිව්වත් විරුද්ධව කතා කරන්නේ නෑනේ. මතකනේ ඉස්සර අපේ අම්මා කිව්ව දේවල්. ඒත් ඉතින් අන්තිමට ඔයාට හැමදේම ලැබුණා. අක්කා දන්නවද මේ දවස්වල අපේ අම්මගේ කතාව ඔයා ගැනමයි. එයාගේ දුව මම නෙමෙයි, ඔයා වගේ තමයි එයා හැසිරෙන්නේ. කොහොමත් නංගි ප්‍රශ්නවලදී අපි හරි කියලා ඕනෑවට වඩා උඩ පැනලා පෙන්වන්න හදද්දී ඒකෙන් වෙන්නේ අපි හෙම්බත් වෙන එක විතරයි. නංගිවත් එක්කගෙන මං ගෙදරට එද්දී චූටි පැටියා ඔළුවස් උඩට වෙලා බලාගෙන හිටියේ අපි එනකම්. පුතාගෙන සතුට නිම කරන්න බැරි තරම්. අම්මා හදලා එවලා තිබ්බ පැණි රස කෑම ගොඩකට යට වෙලා ඔහු හිටියේ. අක්කේ ඔයා නිදියන්න නැත්තානේ? සාලේ සෝෆා එකට වෙලා පොතක් කියවමින් සිටි මං ගාවටම ආපු පහන් මී එසේ අසන්නට උනේ. ඔයා නිදාගන්න. මං අයියා එනකන් ඉඳලම නිදාගන්නවා. ඔයා කිව්වේ අයියා හපුතලේ ගියා කියලානේ. එයා දෙන එකක් නැති වෙයියනේ. එයා එහෙම ඉන්නේ නෑ නංගි. වැඩ ඉවර වෙන්නේ කොයි වෙලේද? එයා ඒ වෙලේම එහෙම පිටත් වෙනවා. ඇත්තමයි එක අතකට අපේ අයියා නම් නම්බර 1 බූරු පැටියෙක්. මොකක්? ඉතින් අක්කේ වෙන පිරිමි බලන්නකෝ තමන්ගේ වයිෆ්ගෙන් දවසක් හරි ඈත් වෙලා ඉන්න බලන්නේ. ඒකට අපේ අයියා chance එක හම්බලත් කිසිම ප්‍රයෝජනයක් ගන්නෑ. ඒකනේ මම වෙන පිරිමි එක්ක යාළු වෙන්නේ නැතුව ඔයාගේ අයියා එක්ක යාළුවනේ. හරි බලමුකෝ. මමත් හොයාගන්නම්කෝ ඔයිට වඩා සුපිරි කොල්ලෙක්. අනේ මේ පණ්ඩිත ආච්චි කොල්ල හොයන්න නෙමෙයි A-level පාස් වෙලා ඉන්නවා. මොකක්ද අප්පා කාලයක් O-level කියලා පස්සෙන් පැන්නුවා. දැන් A-level. තව පොඩි කාලයයි නංගි. ඊට පස්සේ ඔයාට හිතෙයි අනේ අර ඉස්කෝලේ කාලේ කොච්චර හොඳද කියලා. අපෝ මේ මට නම් හිතෙන්නේ නැහැ. මොනවද උදේ නැගිටිනවා, ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, පාඩම් කරනවා, පාන්දරටත් පාඩම් කරනවා. පුදුම කරදරයක්. ඒ ඉස්කෝලේ කාලෙන් පස්සේ අපේ ජීවිතේ පටන් ගන්න ප්‍රශ්න කොට දැක්කහම ඔය කාලේ තිබ්බ ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා. පහන් මේ නිදාගන්න ගියාට පස්සේ මමත් සෝෆා එකෙන් චුට්ටක් ඇලවුණා. නමුත් මුහුණට දැනුණු සීතල පහසක් එක්ක මං අවදි වෙද්දි
මං හිටියේ මගේ කුටියේ යහන මත මේකගේ තුරුලේ. දෙයනේ මහත්තයෝ කීයටද ආවේ? ඇහැරවන්න තිබ්බනේ මාව. මගේ කෙල්ල ගොරෝ ගොරෝ නිදාගෙන ඉද්දී ඇහැරවන්න ලෝභ හිතුණා. හරි ඉන්නකෝ මං ඔයාට කන්න මොන හරි අරගෙන එන්න. එයාගේ තුරුලෙන් මිදිලා යහනෙන් නැගිට්ටත් නැවත ඔහු මාව ඒ තුරුලට ඇදලා ගත්තා. එපා මට ඕනි හොට් දෙයක්. හරි හරි මම රත් කරලා ගේන්නම්කෝ. දැක්කත් වටේ ඉන්නේ උන්වත් අවුලවන්න පුළුවන් තරම් හොට් කෙල්ලෙක් ළඟ තියාගෙන මොකටද මම කෑම රත් කරගෙන කන්නේ? ඔහුගේ ඇඟිලි තුඩු වලින් මගේ යටිතොල රිදෙන ලෙස මිරිකා හරිමින් ඔහු එසේ පවසන්නට වනේ රත් පැහැවුණු දෙනෙතින්. ඔහුගේ මුවින් හමනා බියර් සුවඳින් මං තේරුම් ගත්තා. ඔහු සිටින්නේ මත් වී බව. පන ඔයා ඩ්‍රින්ක්ස් ගත්තද? චුට්ටක්. ඒ උණුසුම් සුසුම් මගේ මුහුණ පුරා තැවරෙද්දී මා හිරිවැටී ගිය මුළු ගතම සීතල කරමින්. දඟලන්න එපා මැනික. ඔහුගේ ඒ දැඩි පහසින් ගැලවී යන්න හදන මාව තවත් අද කර ගනිමින් ඔහු මගේ මුහුණටම පහත් වී එසේ මිමිනුවේ. ඔහුගේ තෙතල් මගේ මෘදු තොල් මත නතර විය. ඒ හාදුව පිපා සිටියේකු දිය දහරක් සිප ගන්නාක් මෙන් දැඩි වූ එකකි. සිතම මත් කරවන ඒ මිහිරියාවෙන් මිදෙන්නට මාහට දුවමනා වූයේ නැහැ. මා ඔහුගේ පිටපුරා තම ඇඟිලි තුඩු තද කරමින් ඒ පහසට තවත් නතු විය. දෙතොලින් මිදුන ඔහු මගේ ගෙල මතට පල්ලම් බසිද්දී මෙතරම් වෙලා සිර කරගෙන සිටි සියුම් රාවයන් මුවින් මතුවේ ඔහු තවත් අවුලවා දමමින්. ඒ මත් කරවන පහස කෙමෙන් මාගේ ළායට ළඟා විය. මුළු ගතම පාලනයෙන් ගිලිහි ගියේ ගත රැඳි බාධාවන් එකින් එක ඉවත් වුණේ සොඳුරු යාමයකට ආරාධනා කරමින්. හෝරා කිහිපයක්ම අවසානයේ දහඩියෙන් තෙත් වූ ශරීරයෙන් යහන මත දිගා වූ ඔහු කාමරයේ වූ ඒසිය කොන් කරේ ඇයවද එක් අතකින් ඇද තම පපුව මතට ගනිමින්. පන ඇයි ඔයා ඩ්‍රින්ක්ස් ගත්තේ? විශේෂම අවස්ථාවකදී ඔහු මත්පැන් පානය කරත් අද ඔහු මෙලෙස මත්වීමට හේතුව මා දැන සිටියේ නැහැ. අරු ඇවිල්ල මැනික. කවුද? අර ගෑණිගේ පුතණ්ඩියා. ඔහු එසේ කිව්වේ මගේ හිසකේ මත සෙමෙන් ඒ ඇඟිලි තුඩ ගෙන යමින්. අනුත්තරාගේ? අනේ එයත් අපිට කරදර කරන්නේද පන? නැහැ මැනික. ආයෙනම් කිසිම එකෙක්ට උඹලා දෙන්නට අතක්වත් තියන්න මේ ගිඩ දෙන්න. බැරිම වුණොත් මං ඕව මරාගෙන මැරෙනවා. අනේ මට මේව දරා ගන්න බැහැ කෙල්ල. අමාරුවෙන් දුක් විඳලා උඹලා දෙන්නව ළඟට ගත්තේ. තාමත් හරියට උඹලා දෙන්න එක ජීවත් වෙනවත් මට බැරි වුණා. අඩුම ගානේ නීතියෙන් මම මගේ කෙල්ලව මගේ කරගෙනවත් නැහැ. හැම දෙම පිළිවෙලට ලෑස්ති කළා උඹව ලස්සන මනමාලියක් විදිහට මගේ කරගන්න හීන දැක්කේ. එක පාරක් හදිසි වුණ නිසාම ආයි පාරක් එහෙම වැරද්දක් නොවෙන්න මං ගොඩාක් උත්සාහ කරා. ඒත් ඒ ලස්සන ජීවිතේට අත ගහන්නත් කලින් මගේ ආදරය මට නැති වෙයි කියලා බයයි. මගේ සිතෙහි ඔහු පිළිබඳව ඇති වූයේ විසල් දුකක් මෙන්ම වදන් කළ නොහැකි තරමේ ප්‍රේමයක්. ඔහු මේ දුක් වන්නේ බියවන්නේ තමා සහ දරුවා ආරක්ෂා කර ගැනීමට. මා ඔහුගේ පපුවෙන් මදක් ඈත්තුනේ මාහට හැකි අයුරින් මේ මොහොතේ ඔහුගේ වේදනාවන් ඒ සිතෙන් ඉවත් කිරීමේ අරමුණින්. ඇයි? මා යටිතලත් සපාගෙන ඔහු දෙස බලා ඊළඟ මොහොතේ ඔහුගේ තෙතල් මත මගේ සිව්මැලි තෙතල් තැබුවේ ඔහු දැස් විසල් කරමින් මා දෙස බලද්දී. දැස් පියාගෙන ඒ මත කරවන ස්පර්ශය විඳිමින් සිටි ඔහුගේ ගෙලදිගේ විත් පුළුල් පපුව මතට ඇදී ආවේ ඔහු දැස් වසාගෙන මේ පහස සතුටින් විඳිති. ගත දිගේම පහළට පැමිණි මා ඔහුගේ පිරිමි හැඟීම් සමග දඟකාරකම් කිරීම ආරම්භ කරේ ඒ මුවින් පිටවන රාවයන් එන්නම තීව්‍ර වෙද්දී. පසුදා උදෑසනම කාර්යබහුල වී සිටියේ පහන්මිව උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීමට යාම නිසා. මේකට අවශ්‍ය වුණේ දැනට ඉන්න හොඳම ගුරුවරු ගාවට ඇයව ඇතුල් කරන්න.
අක්කී බඩගිනි. නංගිගේ කන් කෙඳිරි අහගෙන ඉන්න බැරිකමටම මං මුහුදු වෙරළ අසන්නේ ඇති සුන්දර හෝටලයක වාහනය නතර කරේ. බලන්නකො නේද අපි ඉස්සර ඉතින් අර ටවුන් එකේ තියෙන පරාට කඩෙන් පරාටයක් කාලානේ ගෙදර යන්නේ. ඒකට දැන් බලන්නකො මෙතන තියෙන ලස්සන. ඔයාට ආසයි නම් කියන්න. තාමත් ඒ පරාට කඩේ ඇරලා තියෙන්නේ. අනේ මේ ඔයාට ඕන නම් යන්න පරාට කන්න. මේ ෆෝන් එක දෙන්නකෝ අක්කේ. ෆොටෝ එකක් ගහන්න. මගේ ෆෝන් එකත් උස්සගෙන කෙල්ල දිව්වේ බීච් එක පැත්තට. විවිධ ඉරියව් වලින් ඉඳන් පහන්වි ඡායාරූප කිහිපයක්ම ලබා ගත්තේ මුහුදු වෙරළෙහි සුළඟට විසිරී යන ගවුමද එක අතකින් අල්ලගෙන. නමුත් ඒ ලබාගත් ඡායාරූප දෙස නැවතත් බලපු කෙල්ල දැක්කේ තමාට මදක් ඈතට වෙන්නට සිටි තරුණයෙක්ගේ දැස් ඇය මතටම වැටී තිබෙන අයුරු.